යලි කතා කරන්න සූදානම් වෙද්දී කැඩුම් බිඳුම් කියලා කියන්නේ මොකක්ද කියලා අහන ප්‍රශ්නෙට දේශීය වෙද ඥානය පාරම්පරිකව රැගෙන ආපු වෙද මහතුරු දෙන උත්තරයට වඩා උපාධිධාරී වෛද්‍යවරයෙක් හැටියට ලබා දෙන උත්තරේ වෙනස් කියලා මට හිතෙනවා. නලින් මෙහෙමයි දැන් අපි එදිනෙදා ගමන් කරනකොට හදිස්සියේ වාහනයක යනකොට ඒ වගේම අපේ සාමාන්‍ය ක්‍රියාවලියන් වෙනකොට අපි හැමෝම වැටෙන්න පුළුවන්. අපි හදිස්සි අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අස්තියක් බිඳෙන්න පුළුවන්. ඇත්තටම නලින් මේ අස්තියක් බිඳෙන එකට අපි දේශීය වෛද්‍ය ක්‍රමයේ හරි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හරි අපි ගොඩක් වෙලාවට හඳුන්වන්නේ බග්න කියන නමින් තමයි හඳුන්වන්නේ. බග්නයක් කිව්වම බග්න වර්ග දෙකක් ආයුර්වේදයේ විස්තර කරලා තියෙන එකක් සන්ධි මුක්ත බග්න අනිත් එක කාණ්ඩ බග්න. සන්ධි මුක්ත බග්න කියන්නේ නලින් අස්තියක් පැනීම. කාණ්ඩ බග්න කියලා කියන්නේ අස්තියක් බිඳීම. එතකොට සන්ධි මුක්ත බග්න වර්ග 6ක් කියලා තියෙනවා ආයුර්වේදයේ. ඒ වගේම තමයි කාණ්ඩ බග්න වර්ග 12ක් කියලා තියෙනවා. ඒ වගේ හැම එකේම ප්‍රධාන පදනම තමයි කොයි ආකාරයකටද මේ ඒ කියන්නේ පැනීම සිද්ධ වෙන්නේ කොයි ආකාරයකටද කැඩීම සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද තමයි වර්ග කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එතනදී පැනීම වර්ග කිව්වම පැත්තකට පනින එක වර්ගයක්. ඒ වගේම තමයි සම්පූර්ණයෙන් පැනීම. තව එකක් තියෙනවා සම්පූර්ණයෙන් පනින්නේ භාගයට පනින්නේ. සමහර ඒවා තියෙනවා නලින් පැනලා අවට ඉන්ද්‍රියන්ට ගොඩක් හානි වෙන්න පුළුවන්. සමහර ලාවට කැඩිලා පනින්න පුළුවන්. ඒ වගේම අවසාන අවස්ථාව පල්ලෙහාට පනින්න පුළුවන්. ඒ වගේ තමයි වර්ගීකරණයේදී ඒ කියන්නේ සංධියක් පැනෙන වර්ග 6 විස්තර කරලා තියෙනවා. ඒ වගේම කැඩෙනකොට කැඩෙන ස්වභාවය අනුව. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා ඇල අතර කැඩෙනවා තියෙනවා. සමහර ඒවා තියෙනවා කෙලින් අතර කැඩෙනවා තියෙනවා. සමහර ඒවා තියෙනවා දික් අතර කැඩෙනවා තියෙනවා. සමහර ලාවට කැඩිලා තුවාල වෙන අවස්ථා තියෙනවා. සමහර ලාවට ගොඩක් වෙලාවට කැලි කීපයකට කැඩෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි සමහර බග්න තියෙනවා. කියන්නේ කුඩු වෙන අවස්ථා තියෙනවා. ඒ විදිහට තමයි නලින් සම්පූර්ණයෙන් කැඩෙන ඒ කියන්නේ කැඩීම. ඒ අතරම දැන් කුඩා ළමයින්ගේ අපි ගත්තොත් මේ යාලට කියන්නේ ආමදන්න බග්න කියලා. ඒවා කියන්නේ ග්‍රීන්ස් ඒ කියන්නේ ග්‍රීන් ස්ටික් ෆ්‍රැක්චර්ස් කියලා කියනවා. ඒ කියන්නේ අමු දර කෝට්ටක් කැඩෙන ආකාරයට තමයි කැඩෙන්නේ. කියන්නේ සම්පූර්ණයෙන් කැඩලා වෙන් වෙන්නේ නැහැ. ඒ වගේ බග්න තියෙනවා. ඒ වගේම තමයි සමහරව තියෙනවා පැලෙනවා. සමහරව තියෙනවා අස්තිය කැඩෙනවා. නමුත් අස්තිය ආවරණයෙන් කැඩෙන්නේ අස්ති ආවරණයෙන් එල්ලිලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම තමයි සමහර බග්න තියෙනවා එක් පැත්තකින් කැඩෙනවා. නමුත් අනිත් පැත්තෙන් කැඩෙන්නේ නැතුව එල්ලිලා තියෙනවා. ඒ වගේම වැදගත් අවස්ථාවක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හිස් කබලේ වෙන බග්නයක්. හිස් කබලේ වෙන බග්නයකදී අස්තිය කැඩිලා ඇතුළට යනවා විතරයි වෙන්නේ. ඒක කැඩිලා වෙන් වෙලා යන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර බග්න තියෙනවා කැඩිලා මජ්ජාව ඇතුළට තමයි යන්නේ. ඒ වගේ ඒ ආකාරයට තමයි බග්න වර්ගීකරණය කරලා තියෙන්නේ.